ආයුබෝවන් ෂෙෆ්. අයිබෝන් පිළිගන්නවා ඇකඩමික් ෂෙෆ් YouTube channel එකට. අද අපි ඇකඩමික් ෂෙෆ් channel එකේ පළවෙනි වතාවට ගෙනවා කාලෝචිත මාතෘකාවක්. ෂෙෆ් මොකක්ද මේ ફોකස් කරන්න යන මාතෘකාව? ඔව් කෙටියෙන්ම කිව්වොත් එහෙම UA ඇවිල්ලා කොහොමද ජොබ් එකක් හොයාගන්න කියන එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. UA ඇවිත් ඉන්න ඔයාලට වගේම එන්න බලන් ඉන්න ඔබ වෙනුවම තමයි අද මේ මාතෘකාව. ඔව් විශේෂයෙන්ම අපේ කලිනරි ෆීල්ඩ් එකේ ඉන්න අයට තමයි මේක. ෂෙෆ් කොහොමද අපි පටන් ගන්න? ඒක කරන්නේ කොහොමද? වෙනද වගේම අදත් ෂෙෆ් මදු. ඔව් ජොබ් එක ගැන කතා කරනකොට මුලින්ම අපි කළ යුතු පළවෙනි කාරණාව තමයි අප්ඩේට් CV එකක් හදාගන්න. ඒක තමයි අපි අනිවාර්යයෙන්ම හරියටම කරගන්න ඕනේ. මේ CV එක හදනකොට වැදගත් මුල්ම කාරණාව තමයි අපි ඇතුළත් කළ යුතු කරුණු නොකළ යුතු කරුණු. ওই දෙක ඔළුවේ තියාගෙන තමයි CV එක අප්ඩේට් කරන්න ඕනේ. ගොඩක් අය හිතනවා දැන් ලංකාවේ CV එකක් හදනවා වගේ නෙවෙයි මේ රටට එනකොට CV එකක් හදනකොට විශේෂයෙන් අප්ඩේට් වගේම ඒක ඇඩ්වාන්ස් වෙන්න ඕනේ. කියන්නේ අපේ කාලෙට ගැලපෙන එකක් වෙන්න ඕනේ. 2025ට ගැලපෙන CV එකක් වෙන්න ඕනේ. ඒ අනුව ගත්තම ප්‍රොෆෙෂනල් CV එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ ඉමේජ් එකෙන් ගත්තට පස්සේ ඔයා ඇතුළත් කරන ඉමේජ් එක කැෂුවල් ෆොටෝ දාන්න යන්න එපා. ඔයා කරන වෘත්තියත් එක්ක ගැලපෙන ෆොටෝ එකක් දාන්න. මේකට සෙල්ෆි ෆොටෝ එකක් දාන්න බෑ. එහෙම නැත්නම් පර්සනල් ෆොටෝ එකක් දාන්න බෑ. එතකොට ඔයා වෙන්න ඕන ඔයා කරන වෘත්තියත් එක්ක ඔයා කරන ජොබ් එකත් එක්ක ගැලපෙන ෆොටෝ එකක් දාන්න. ඔයා අනිවාර්යෙන් වග බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ෂෙෆ්ලා නම් ෂෙෆ් ජැකට් එකක් ඒ වගේ. අනිවාර්යෙන්ම. ඒක තමයි ඔයාගේ ෆස්ට් ඉමේජ් එක. ඒක අමතක කරන්න එපා. ඔයා හරි ඉමේජ් එකක් අප්ඩේට් කරාට පස්සේ එතනින් එහාට තියෙන ඔයාගේ පර්සනල් ඩීටේල්ස්. එතනදී ඔයාගේ කන්ටැක්ට් නම්බර් එක තමයි වැදගත්ම වෙන්නේ. ඒ කියන්නේ UAE වල වැලිඩ් නම්බර් එකක් වෙන්න ඕන. මොකද ඉන්ටර්වයුව chance එකක් ආවොත් එimhe ඒගොල්ලෝ ඔයාගේ ඒ නම්බර් එකට තමයි කතා කරන්නේ. බැරි වෙලා හරි ඒ නම්බර් එක කන්ටැක්ට් කරගන්න බැරි වුණොත් ඔයාගේ මැසේජ් එකක් ගන්න අනිවාර්යයෙන්ම ඔයාගේ හරි ඊමේල් එකක් ඇතුළත් කරන්න ඕන. ඒක තමයි ඊළඟ වැදගත්ම කාරණාව. ඊළඟ පොයින්ට් එක විදිහට අපි ගත්තොත් කොහොමද අපි work experience මේකට ඇතුළත් කරන්නේ? ඊළඟ වැදගත් පොයින්ට් එක තමයි ඔයාගේ work experience එක CV එකට ඇතුළත් කරන එක. ඒකෙදි වෙන්න ඕන මුල්ම දේ තමයි ඔයාගේ current experience එක තමයි මුලට එන්න ඕන. ඊට පස්සේ ඔයා ආරම්භ කරපු තැනට වෙනකන් step by step ඇතුළත් කරන්න. මෙතනදී ඔයා වැඩ කරපු position එක ඊළඟට වැඩ කරපු ආයතනය, ඔයා වැඩ කරපු කාල පරාසය අනිවාර්යෙන් හරියට දාන්න ඕන. ඔයාගේ work experience එකෙන් පස්සේ ඊළඟට ඔයා ඇතුළත් කරන්න ඕන ඔයාගේ educational qualification එහෙම නැත්නම් ඔයාගේ achievement තියෙන ඒවා. අනිවාර්යයෙන්ම හරියට පිළිවෙලට ඒ දේවල් ඇඩ් කරන්න. ඒ වගේම තමයි රෙෆරන්ස්. මේක very important. මොකද රෙෆරන්ස් ඇඩ් කරනකොට ඔයා ගැන දන්න හොඳම විශ්වාසවන්ත කෙනෙක් ඇතුළත් කරන්න අනිවාර්යෙන් ඔයා වග බලා ගන්න ඕන. මම ඊට කලින් කොහොමද හරි අප්ඩේට් CV එකක් හදාගන්නේ කොහොමද කියලා මගේ TikTok වීඩියෝ එකකින් මම කරලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒක බලලා අනිවාර්යෙන් ඊට වඩා හොඳ idea එකක් ගන්න. ඒ වගේම තමයි මතක තියාගන්න ඔයා CV එකක් අප්ඩේට් කරනකොට CV එකක් හදනකොට වර්තමාන වෙනකොට කිසිම කෙනෙක් ඔයාගේ CV එක පිටු 4-5කට ගිහිල්ලා බලන්න try කරන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න උපරිම pages 2කට යන විදිහට ඒ CV එක හදන්න. ඒ වගේම තමයි දැක්කට පස්සේ ඒක ලස්සනට පිළිවෙලට හදන්න. ඒ කරුණු අදාළ කරුණු ටික විතරක් ඇතුළත් කරන්න. ඔයාගේ experience අනිවාර්යෙන් බලනවා. ඔයාගේ education qualification බලනවා. ඒ වගේම ඔයාගේ skill බලනවා. ඒ නිසා අනිවාර්යෙන් ওই කරුණු ටික මතක තියාගන්න. ෂෙෆ් අපි මේ CV එකට attention කරලා ඊට පස්සේ step එක ගැන කතා කරමු. ඊළඟට ඔයාලට පටන් ගන්න තියෙන්නේ ඔය තියෙන app වලින් ඒ වගේම website වලින් ඔයාගේ CV එක upload කරන එක. එතනදී මම ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕන ඔය Naukri ඊළඟට Indeed ඒ වගේම තියෙනවා Golf Talent ඒ වගේම තමයි මේ දවස්වල තියෙන advance app එක තමයි ඔයාලට job වලට LinkedIn app එක. මේක තමයි ඔයාලට opportunity එකක් ගන්න පුළුවන් හොඳම එක. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ හරහා ඔයාලට යන්න පුළුවන් හොඳ chance එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඒෂ් මට විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. විශේෂයෙන් මේක මම කියන්නේ මේ රටට ජොබ් හොයන් එන කොල්ලන්ට. හරිද? ජොබ් එකක් හොයන් එන මේ කොල්ල මුලින්ම කරන වැරද්ද තමයි එන කාරණාව අමතක කරන එක. ඒකදී මෙයාලා මුලින්ම කරන්නේ ඇවිල්ලා විනෝද වෙන එක, එන්ජොයි කරන එක. තියෙන සල්ලි ටික ඉවර වෙනකොට ඔන්න ආයෙ මතක් වෙනවා තමන් ආපු කාරණාව. ඒ නිසා ඔයා මුලින්ම කරන වැරද්ද තමයි ඔන්න ඕක නවත්ත ගන්න. එන්ජොයි කරන්න පුළුවන්. මේ රට ගොඩක් හොඳ රටක්.
ඔයා මුලින්ම කරන්න ඕන ඔයා ආපු කාරණාව මතක තියාගෙන ඔයාගේ opportunity හොඳ opportunity එකක් ගන්න. ඔයා CV එක හැදුවා නම් ඔයා නිදිය ගන්න නෙමෙයි කරන්න ඕන. ළඟට කවුරුවත් කරලා දෙනකන් නෙවෙයි බලන් ඉන්න ඕන. ඒ නිසා යන්න රෙස්ටෝරන්ට් එකක් ගන්න, හොටෙල් එකක් ගන්න යන්න. ගිහිල්ලා ඔයා කොහොම හරි try කරන්න. ඔයාට talent එක තියෙනවා නම් ඔයාව trust කරන්න. ඒක තමයි පළවෙනිම දේ. ඊට පස්සේ අනිවාර්යෙන් මම දන්නවා ඔයාලට හොඳ opportunity එකක් ගන්න පුළුවන්. ඔයා නොදන්න රටකට ආව කියන්නේ අනිවාර්යෙන් ඔයාට risk එකක් ගන්න වෙනවා. ඒ නිසා ඒ risk එක ගන්න ඔයාව විශ්වාස කරලා අනිවාර්යෙන්ම වැඩ පටන් ගන්න. උදෙන්ම වැඩ පටන් ගන්න. අනිවාර්යෙන්ම ඔයාට chance එකක් ගන්න පුළුවන්. හොඳ opportunity එකක් ගන්න පුළුවන්. ඒ නිසා මම කියනවා ඔයාලට බලන් ඉන්න එපා. අදම පටන් ගන්න. ඔයාට තවමත් job එකක් නැත්තම් මේ UAE වල ඇති තරම් job තියෙන ඔයා වෙනුවෙන් ඔයාගේ ස්කිල් තියෙනවා නම් ඔයාට ටැලන්ට් එක තියෙනවා නම් අනිවාර්යෙන්ම අද ඉඳන්ම පටන් ගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් ඩිරෙක්ට් ඇප්ලයි කරන්න ඔය ජුනියර් ගෲප් ඊළඟට මැරියට් ගෲප් ඊළඟට හිල්ටන් ගෲප් වගේ විශාල ගෲප් තියෙන ඒකට පුළුවන් ඇප්ලයි කරලා ඔයාලට හොඳ ඔපචුනිටි එකක් ගන්න. ඒ වගේම තමයි අද කාලේ ඇති තරම් තියෙන WhatsApp group තියෙනවා, Facebook page තියෙනවා. ඔයාලට පුළුවන් ඒවට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා contact හදාගන්න. ඒ group හරහා ගිහිල්ලා ඔයාලට පුළුවන් හොඳ seniors-ලා කල්නරි මම නැත්නම් hoteliers-ලා විදියට ඉන්න හොඳ කෙනෙක් අල්ලලා ඔයාලට පුළුවන් කතා කරන්න. කතා කළා ඔයාලට එතනදී ඔයාලා polite වෙන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. මොකද ගොඩක් අය මම දන්න දෙයක් තමයි කතා කරන්න දන්නේ නැහැ. ඔයාලා එතනින්ම ඔයාගේ chance එක නැති කරගන්න. ඒ හින්දා චෙක් ජැකට් එකක් දාගත්තාට පස්සේ ඔයා දැනගන්න ඕන චෙක්ට චෙක් කියන්න. ඒක අමතක කරන්න එපා. එහෙම නොවුනොත් ඔයාලට කවදාවත් chance එකක් ගන්න බෑ. ඒ නිසා respect කියන දේ very important. අවසාන වතාවට මම අහන්නේ ෂෙෆ් අපි දැන් අවස්ථාවක් ගත්ත කියවම එතනින් එහාට අපි මොනවද කරන්නේ? ඔව් අනිවාර්යෙන්ම ඔයාට අවස්ථාවක් හම්බුණා කියන්නේ ඔයාට ඉන්ටර්විව් එකක් ෆේස් කරන්න වෙනවම තමයි. මේ රටේ තියෙන රූල්ස් එක තමයි ඔයාට ඉන්ටර්විව් එකක් ෆේස් කරලා ඔයා ස්කිල් ජොබ් එකක් නම් කරන්නේ ඔයාට ට්‍රයිල් එකක් අනිවාර්යෙන්ම කරන්න වෙනවා. එතකොට මෙතනදී වැදගත්ම දේ තමයි ඔයා ඉන්ටර්විව් එකට ෆේස් කරන විදිය. අනිවාර්යෙන්ම මතක තියාගන්න මේක ලංකාව වගේ නෙමෙයි මේ රට ඇවිල්ලා හැම පැත්තකින්ම ඔයා ඉන්ටර්විව් එකට ෆේස් කරනවා නම් ඔයාගේ බොඩි ලැන්ග්වේජ් එකේ ඉඳලා හැම දෙයක් ගැනම බලනවා. මෙතනදී ඔයා ඉන්ටර්විව් එකට යන විදිය ඊළඟට ඔයා එතනදී හැසිරෙන විදිය අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම ඊළඟ වැදගත්ම කාරණාව තමයි ඔයාගේ භාෂාව හසුරවන එක. එතනදී අපිට සිංහල භාෂාව කතා කරන්න බෑ. අනිවාර්යෙන්ම ඔයාට ජාත්‍යන්තර භාෂාව කතා කරෙන්න හැසිරවීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ තමයි ඔයාගේ ඉතිරි වැඩ ටික තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්විව් එක ෆේස් කරාට පස්සේ අනිවාර්යෙන් අර මම මුලින් කිව්වා වගේ ඔයාට ට්‍රයිල් එකක් දෙන්න ඕනේ. එතනදී තමයි ඔයාගේ ස්කිල් බලන්නේ. ඔයා ඒ ඔපචුනිටි එකට ගැලපෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාට chance එකක් ගන්න පුළුවන්. නමුත් මතක තියාගන්න වැදගත්ම දේ ඔයා ඉන්ටර්විව් එකට ෆේස් කරන විදිහ. අහන දේවල් වලට විතරක් උත්තර දෙන්න, වැඩි දේවල් කියන්න යන්න එපා. ඔයාගේ හැකියාව එතනදී පෙන්නනවා. ඔයාගේ knowledge එක ඔයාට share කරගන්න පුළුවන්. පොඩි බාධා කිරීමක් කරනවා ෂෙෆ්. අපි කොහොමද ප්‍රැක්ටිකල් එකකට ෆේස් කරන්නේ මෙතනදී? ඔව් ප්‍රැක්ටිකල් එක very important වෙනවා. මම මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕන. කොහොමද අපි ප්‍රැක්ටිකල් එකකට ෆේස් කරන්නේ මොනවද අපි ප්‍රැක්ටිකල් එකකට කරන්න ඕනේ කියලා මම කලින් වීඩියෝ එකකදී කළා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනදී ඒකත් බලන්න. එතනදී මම step by හැමදේම පැහැදිලි කරලා දීලා තියෙනවා. එතකොට ෂෙෆ් ඒක තියෙන්නේ TikTok එකේ. අපි ඒක description box එකේ ඒකේ link එක අපි දාලා තියන්නම්. ඔව් අනිවාර්යෙන්ම දැන් අපි මේ කතා කරපු දේ පිළිබඳව ඔයාලට මොනවාම හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන්ම පුළුවන් ඔයාලට ඕන වෙලාවක කතා කරන්න. මම ඒකට reply කරනවා. ෂෙෆ් මදු මේ වීඩියෝ එක අවසානයේදී මොකක්ද දෙන ඇඩ්වයිස් එක? ඔව් අනිවාර්යෙන්ම මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියන්නේ ආපු කාරණාව අමතක කරන්න එපා. ඔයාලා ගේමක් ගහන්න ආව නම් අනිවාර්යෙන් මේ ගේම ගහන්න. ඒක තමයි මම ඔයාලට කියන්නේ. හරි. බොහොම ස්තුතියි ෂෙෆ් මදු. අදත් අපේ ඇකඩමික් ෂෙෆ් YouTube නාලිකාවට එකතු වුණාට. අනිවාර්යෙන්ම thank you very much. ඔයාලට මොනවාම හරි දෙයක් තියෙනවා නම් comment section එකේ අනිවාර්යෙන් වැරදි අඩුපාඩු අපේ හැමෝම අතින් වෙනවා. ඔයාලට පුළුවන් මොනවා හරි දෙයක් දැනගන්න, ඒ වගේම ඔයාලගේ දේවල් share කරගන්න, අපිත් එක්ක බෙදා ගන්න. ඔයාලට පුළුවන් මේ comment section එකේ comment එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම වීඩියෝ එක like කරන්න. අනිවාර්යෙන්